පෑන් එකේ මාළු ඇඹුල් තියල් වගේ එකක් හදමුද? පෑන් එක තෙත නැති වෙන්න රත් වෙන්න තියලා ඊට පස්සේ මේ විදිහට රම්පේ කරපිංච අතුර ගන්න ඕනේ. රටේ ඉන්න අයට මීල් ප්‍රෙප් කරගන්න අයට මේක වටීවි. ඊට පස්සේ මේ තියෙන්නේ මෙහි තියෙන සුපර් මාකට් එකකින් ගත්ත ඇඹුල් තියල් පේස්ට් එකක්. මම ඒකට ඊට අමතරව දැම්මා මිරිස් කුඩු චුට්ටක්, තෙල් පොඩ්ඩක්, ගම්මිරිස් කුඩු චුට්ටක් දාලා තමයි මේක මැරිනේට් කරලා තියෙන්නේ. විනාඩි 15ක් 20ක් වගේ පොඩි වෙලාවක් තියලා තිබ්බා. ඊට පස්සේ අන්තිමට ප්ලේට් එකේ ඉතුරු වෙච්ච ටිකත් ඔය විදිහට ගාගත්ත මාළු ටිකේ ඊට පස්සේ ප්ලේට් එකටම වතුර චුට්ටක් අරගෙන පිඟාන හේදෙන්න වගේ ඒකේ තියෙන පේස්ට් එක ඔක්කොම ටික දිය කරලා අරගෙන ආය මාළු එකට දාගන්නවා. ඊට පස්සේ මම ඒකට උඩින් ආය කරපිංච ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ පේන්නේ ඔන්න ඔය වගේ. දැන් අපි මේක මාද ගින්දරේ පියනෙන් වහලා විනාඩි 10ක් 15ක් විතර උයා ගන්නවා ඔය විදිහට. ඊට පස්සේ මම ඒකට උඩින් දා ගන්නවා හීනියට කපාගත්ත ලූණු ටිකක්, සුදු ලූණු ටිකක්. මොකද මේක තෙලේ බදින්න ගියේ නැහැ මම. මොකද මේ මාළු වලට මම මැරිනේට් කරලා තෙල ටිකක් දැම්මනේ. ඊට පස්සේ ඒක හැදිලා ඉවර වෙනකොට එන්නේ ඔන්න ඔය වගේ. ඔක්කොට විනාඩි 45ක් වගේ වෙලාවක් ගියා. වතුර ටික ඔක්කොම හිඳිලා මම මැදදී එකපාරක් මාළු ටික දෙපැත්ත හරව ගත්තා. මට ඒක වීඩියෝ කරගන්න නම් බැරි වුණා. ඊට පස්සේ මම හොඳට තෙත පිහදාපු බාස්කට් එකකට මාළු ටික තැලෙන්නේ කැඩෙන්නේ නැති වෙන්න ඔය විදිහට අඩු කර ගන්නවා. ඊට පස්සේ මම නම් මේක ෆ්‍රිජ් එකට දාගන්නවා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. Thank you for watching.